හායි යාළුවනේ, අපි අද යන්න හදන්නේ ලේක් මුගේරා බලන්න. එහෙනම් එන්න අපිත් එක්ක යන්න කොහොමද මේ ගමන කියලා බලන්න. අපිත් එක්ක අද යනවා දිවන්ද මල්ලිලා සහ බුද්ධික මල්ලිලා. අපි අද උදෑසන ආහාරය ගන්නේ ගණේෂා ටෙම්පල් එකෙන්. ඒ ටෙම්පල් එකේ තියෙන කැන්ටින් එකෙන් තමයි අපි අද කන්නේ. මේකේ අපි කෑවේ තෝසෙයි වඩේයි තමා. ඊටාම රසවත් ආහාර වේලක් අපි මෙතනදී ගත්තා. උදෑසන ආහාරයෙන් පස්සේ අපි ඉතින් කෙලින්ම ගමන් කරේ මුගේරා ජලාශයට. මුගේරා ජලාශයට සුන්දර පරිසරයක් තියෙනවා. අපි ඒ පරිසරය විඳින්න තමයි අද මෙතනට ආවේ. මුගේරා ජලාශයේ ඩෑම් එක හදලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින්. මේක අපිට සිහිපත් කරනවා අපේ වික්ටෝරියා ජලාශයේ තියෙන ඩෑම් එක. මේ ජලාශය හදලා තියෙන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගබඩා කරලා තබා ගන්න. ලංකාවෙත් ජලාශවට මෙන්න මේ වගේ පරිසරයක් අපිට නිර්මාණය කරලා තිබ්බනම් සංචාරකයින්ට ගොඩක් ප්‍රයෝජනවත් කාලයක් ගත කරන්න තිබ්බා ඒ ජලාශවටත්. අපි අද මෙතනට ආවේ සෑහෙන වෙලාවක් මෙතන ගත කරලා බාබකියු එකක් දාලා පොඩ්ඩක් නිදහසේ කාලය ගත කරලා යන්න. එහෙනම් අපි යමු මහජනතාවට විවෘත කරලා තියෙන ලේක් මුගේරා පාක් එකට. බලන්නකො මෙන්න මෙතනට පේන පරිසරය කොච්චර සුන්දරද කියලා. ඔන්න අපේ කට්ටිය මේ තැන පිරිසිදු කරලා බාබකියු එක දාන්න පටන් ගන්න තමයි හදන්නේ. අපි මෙතන බාබකියු එක දානකොට එහා පැත්තෙන් තවත් සංචාරකයෝ ටිකක් බාබකියු දාන්න එකතු වුණා. කොහෙද ඉතින් අපිට කෑම කන වෙලාවට වීඩියෝ ගන්න අමතක කරනවනේ. ෆොටෝ ටිකක් තමයි ගත්තේවා තියෙන්නේ. ඔන්න ඔය විදිහට නිදහසේ කාලය ගත කරපු අපි පැය කිහිපයකට පස්සේ තවත් නැවතුමක් බලා ගමන් ආරම්භ කරා. අපේ ඊළඟ නවාතැන උනේ මවුන්ට් ෆ්‍රෙන්ච් වල තියෙන ලෝගන්ස් ලුකවුට් එක. ඉර බහින නියම වෙලාවෙම අපි මෙතනට ඇවිත් තිබුණා. බලන්න යාළුවනේ මෙතන ලස්සන මේ වෙලාවට. එතන ඉඳන් අපි තවත් නවාතැනකට යන්න ගමන් ආරම්භ කරනකොට අපිට හම්බුණා මුදලාලිලා නැති පාන් කඩයක්. බලන්නකො ඉතින් මෙතන තියෙන ලස්සන දේ. අපිට තියෙන්නේ අපි කැමති එකක් අරගෙන ඒකට අදාළ මුදල එයාලගේ කැටයට දාලා යන්න. වැඩිපුර සල්ලි අපිට දෙන්න වුණොත් අපිට කරන්න තියෙන්නේ අපේ ඉතුරු මුදල හරියට අරගෙන අදාළ මුදල ඒ කැටයට දාලා යන්න. බැරි වෙලා හරි ඔයාලා ළඟ සල්ලි නැත්තම් ඔයාලට පුළුවන් බැංකුවට ඒ මුදල් තැන්පත් කරන්න. මේගොල්ලෝ බැංකු ඩීටේල්ස් එතන දාලා තියෙනවා. රටක් හොඳට හැදෙන්න නම් නිවැරදි සිස්ටම් එකකුත් අවංක මිනිස්සුත් ඉන්න ඕනේ කියන්න හොඳ උදාහරණයක් තමයි මේක. ඔන්න අපි ඊට පස්සේ අපේ අවසන් නවාතැන වන
බූනා ටවුන් එකට තමයි මෙන්න මේ ආවේ. මේ ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදලා කෝපි එකක් බීලා අපි එහෙනම් නැවතත් ගෙවල් බලා පිටත් වෙනවා. අද අපේ ගමන අවසන් වෙන්නේ මෙහෙම තමයි. එහෙනම් බූනා ටවුන් එකේ මේ ලස්සන පිළිම ටිකත් බලාගෙන අද්භූත ඔරලෝසුවත් බලාගෙන අපි යන්න යනවා. ඔයාලා වීඩියෝ එක ලයික් කරන්නත්, ෂෙයා කරන්නත්, හොඳ වැරදි කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මෙතෙන් අපි යනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.